අයිබෝවන් පුංචි යාළුවනේ. අද මම ආවා ඔයගොල්ලන්ට ලස්සන කතන්දරයක් කියලා දෙන්න. අද මම කියලා දෙන්නේ අයිම ලස්සන කතන්දරයක්. මේ කතාවෙන් අපිට ගොඩාක් ආදර්ශ ගන්න පුළුවන්. ඕනේ නම් අපි කතාව පටන් ගමුකෝ. එකමත් එක් ගමක ගම්මලාලා කෙනෙක් හිටියා. මේ ගම්මලාලා ගෙදර මෙදුලේ උරුංග ගහක් තිබුණා. උරුංග ගහේ මල් පිපිලා. ගම්මලාලට හරිම සතුටුයි. ගම්මලාල මෙහෙම හිතුවා. අනේ උරුංග ගහේ මල් පිපිලා. හරිම ලස්සන මල් පිපිලා. ළඟදිම මේ වගේ කරලුත් හැදේවි. කරල් හැදුනන මම ඒවා පොළට අරන් ගිහිල්ලා විකුණනවා. විකුණලා සල්ලි ටිකක් හොයා ගන්නවා. ඒ සල්ලි වලින් මට කරත්තෙකුත් ගන්න පුළුවන්. හරි උජාරුවට ගමටම පේන්න අරන් එන්න පුළුවන්. ඒත් කරත්තේ කොහොමද මිදුලට කන්නේ? මුරුංගා ගහ කැපුවාම මට ගන්න පුළුවන්. කොමදාලේ ඉන්නමනට මුරුංගා ගහ කපලා දැම්මා. කරත්තේ විදුලට ගන්න පුළුවන්. හරි මාඩම්බරෙන් යන්නත් පුළුවන්. ටික වෙලාවක් ගියාට පස්සේ ගමරාලට මතක් වුණා මුරුංග ගහෙන් තමයි කරල් අරන් සල්ලි ගොඩක් හම්බෙලා කරත්තේ ගන්න කියලා. ගමරාලට ගොඩක් දුක හිතුණා. අපොයි දෙයියනේ. දැන් මම මොකද කරන්නේ? මුරුංග ගහේ කරල් වලින් නේද සල්ලි හම්බෙන්නේ. ඒ සල්ලි වලින් නේද කරත් හම්බෙන්නේ. අනේ මං කරගත්ත මෝඩ වැඩ. ආයෙනම් මෙහෙම මෝඩ වැඩ කරන්න. එයා හිතාගත්තා ආයෙනම් කවදාවත් මේ වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ කියලා. පුංචි යාළුවොත් මේ කතාවේ ඉන්න ගම්මරාලා වගේ මෝඩ වැඩ නොකර හොඳට හිතලා බලලා වැඩ කරන්න ඕනි. ඒ වගේම අපි කල්පනාවෙන් ඉන්න ඕනි. ගමරාලට එකපාරම මතක වුණානේ මුරුංග ගහෙන් තමයි කරල් හැදෙන්නේ කියලා. එහෙනම් යාළුවනේ ගිහින් එනවා. ඔයාලට සුබ දවසක්. ආයිබෝවන්.